උත්සව මම හිතන්නේ දහසකට වඩා සම්බන්ධ වෙලා ඇති. ඒවා වටිනකම අනුව පෙළ ගැසුවොත් මේ උත්සවය මම හිතන්නේ පළවෙනි අංක 1 2 3 4ට වැටෙන උත්සවයක්. මොකද මේ වටිනාකම අපිට කියා ගන්න බෑ. රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් අන්තිම අසරණ භාවයටපත් වෙනවා. ඒ වෙලාවට තමයි පිටක් ඕන. කියමනක් තියෙනවා වහින්න ඕන කතරකට බෙහෙත් දෙන්න ඕන ලෙඩෙකුට. ඒතර මේ කරන කාර්යය අපිට වචන වලින් විස්තර කරන්න මම හිතන්නේ අපිට හැකියාවක් නැහැ. සංගම් ඕන් තරම් ගොඩනැගිලා තියෙනවා. සංගම් ගොඩනැගෙන්නේ ඒවට මැදිහත් වෙන්නේ Tamanට මොන හරි ගන්න. හැබැයි මේ සංගමයේ ගොඩනැගිලම තියෙන්නේ අනුන්ට මොන හරි දෙන්න. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. බුදුහාමුදුරුවෝ වර්ග දේශනා කළා රෝගීන්ට සත්කාර කිරීම බුදුහාමුදුරන්ට සත්කාර කරනවා හා සමානයි කියලා. ඉතින් මම හිතන්නේ වන් උත්තුංග අරමුණකින් තමයි මේ වැඩ ටික කරන්නේ. ලෝකේ අපි නම් ගත්තොත් රඳාපවතින නම් ගොඩක් අතරේ ඒ නම් රඳාපැවතලා තියෙන්නේ පරාර්ථචර්යාව නිසා. එතකොට මේ මිනිස් කැල විශේෂයෙන්ම වර්තමාන සභාපති අපේ කරුණාදාස මැතිතුමා ලේකම්තුමිය ඇතුළු මේ මානව ප්‍රජාව මේ සමාජයට කරන්නේ දැවැන්තම සේවාව. ඉතින් ඒක අපි අගය කරන්න ඕන. මම හොඳ වචනක් කියන ගත්තා ඔබතුමාලගේ මේ වැඩසටහනේදී අපි අපේ වකුගඩු රෝගීන් වෙනුවෙන් කැපවෙමු. මම හිතන්නේ ඔබලා 2013 පෙබරවාරි 4 මේ සංවිධානය පටන් අරන් අද 12 වෙනි සංවත්සරයේ සමරනවා. මේකට සහාය දුන්න මේ ගාල්ල නගරය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඒ සීලම ව්‍යවසායකයන්ට මේ පළාතේ ආණ්ඩුකාරවරයෙක් හැටියට මම මගේ හිස නම ආචාර කරන්න කැමතියි. හේතුව මෙතන ඒ ප්‍රතිකාර ලැබෙමින් ඒ ඉන්න කට්ටිය කොච්චර විතර මානසික වශයෙන් සහ කායික වශයෙන් පීඩාවටපත් වෙලා තියනද ඔවුන්ගේ ජීවිතයේ සම්බන්ධයෙන් මේ රෝගී තත්ත්ව නිසා කියන එක. ඒකට අවශ්‍ය යම්කිසි සහායක් ලබා දීම වඩාත් වැදගත්. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ ඒ දෙන සහාය. ඒක මම කල්පනා කළා හේතුරු මෙත්තිමුනි මේ තව කාරණයක් මගේ වකුගඩු දෙකත් මම ඊට වඩා පරිස්සම් කරගන්න ඕනේ කියන එක. ඒකත් මම මේකේ ගත්ත පාඩමක්. ඒකින්ද මම කල්පනා කළා මේ ඒකෙන්ද මම යෝජනා කළා එතුමාට මේ අපි දායම සායන කීපයක් පළස්ස බව තියෙන අමාත්‍යාංශ 5. ඒ ලොකුම අමාත්‍යාංශ දෙක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය. විශාල පිරිසක් වැඩ කරනවා. ඒ සිළු දෙනා කෙසේ වෙතත් අමාත්‍යාංශ 5 ඇතුළේ වැඩ කරන කට්ටියට වෙන වෙනම සායන කීපයක් පවත්වමු කියලා තම තමන්ගේ වහවඩු පරීක්ෂා කරගන්න. ඒතර තුමා කිව්වා මේක ටිකක් වේදන් යන වැඩක්. මේක කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මම කිව්වා අපි ආණ්ඩුකාර අරමුදලක් තියෙනවා. අරමුදලෙන් මම ඒකට මුදල් වෙන් කරලා දෙන්නම්. අපි මේක කරමු කියලා.